අපි අවදි වෙන වෙලාවෙ ඉඳන් නිින්දට යනකම් කරන කියන දේවල් ඔස්සේ ආධ්‍යාත්මික ශක්තිය අපි සතු කරගන්න පුළුවන්. ඒකට බෞද්ධ වෙන්න ඕනෙත් නැහැ, හින්දු වෙන්න ඕනෙත් නැහැ, කතෝලික වෙන්න ඕනෙත් නැහැ, මුස්ලිම් වෙන්න ඕනෙත් නැහැ. නිරාගමිකයි කියන අය තුලත් ආගමක් තියෙනවා. එහෙම නිරාගමික කියලා කවුරුත් නැහැ. ආගමක් කියන එකක් නෙමෙයි අත් වශයෙන්ම තියෙන ධර්මයක්. හදවතක් තියෙන, මනසක් තියෙන, ශරීරයක් තියෙන හැම පුද්ගලයෙක්ම තුල යම්කිසි ධර්මයක් තියෙනවා. දැන් අපි හිතන්නකෝ අම්මා කෙනෙක් කියලා. අම්මා තමන්ගේ දරුවව හොඳින් හදයි නම් වඩයි නම් රැකබලා ගැනීම නම් ඒ තුල තියෙන්නේ ධර්මයක්. එතකොට එයා නිරාගමිකයි කියලා වෙන්නේ නැහැ. පන්සලකට ගියේ නැහැ කියලා, පල්ලියකට කෝවිලකට ගියේ නැහැ කියලා එයා ධර්මයකට නැහැ කියලා කියන්න බෑ. දැන් කොහොමත් පන්සල් පල්ලි කෝවිල් ඔක්කොම හොරුන්ගේ ග්‍රහණයටපත් වෙලා. දැන් මේ දවස්වල දළදා හාමුදුරුවෝ ගැන කතා කරනවා. දළදා වන්දන ආරක්ෂාව නැහැ කියලා. දළදා හාමුදුරුවෝ කොහොමද දැන් හොරුන්ගේ යටතේ තමයි තියෙන්නේ. ඒ දළදා හාමුදුරුවෝ හොරු හරි මහන්සිලා රැක ගන්නවා. මොකද ඔවුන්ට එකකින් කීයක් හරි හොයා ගන්න පුළුවන්කම තියෙන නිසා. ඒ නිසා පාලකයාත් මේ දූෂිත ආගමික නායකයාත් මේ දෙගොල්ලම එකතු වෙලා දළදාව රැක ගන්නවා. මොකද ඔවුන්ට ජීවත් වෙන්න තියෙන එකම ක්‍රමය. මොකද ඔවුන් හරි හම්බ කරලා දුක් මහන්සි වෙලා යමක්කමක් හොයාගෙන තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න පුරුදු වෙච්ච මිනිස්සු නෙමෙයි. අනුන්ව රවට්ටලා අනුන්ගේ විශේෂත කොල්ල කාලා තමන්ගේ සුඛ විහරණය සඳහා කටයුතු කරන්න හිතන අය. ඒ නිසා ඒ තැනකට ගියේ නැහැ කියලා තමන්ගේ ගෙදර ඉඳන් තමන් තුළ යම්කිසි ධර්මාභ්‍යාස ටිකක් වැඩෙනවා නම් ඒ තුළ ආධ්‍යාත්මික ශක්තිය ගුණේ වර්ධනය වෙන්න ගන්නවා. ඒ පුජ්‍යලයාට සියලු සම්පත්ම ලැබෙනවා. ඒ කියන්නේ අද දවසේ හෝ ඊයේ දවසේ ඊට කලින් කරපු කියපු සෑම දෙයකම ප්‍රතිඵලය අද දවසේම හෝ හෙට දවසේම හෝ හෙටින් පස්සේ දවසක අනිවාර්යෙන්ම ලෝක කොහේ හිටියත් ඒකේ ඒ කරපු කාර්ය හොඳක් කළොත් හොඳ දෙයකුත් නරකක් කළොත් නරක දෙයකුත් අනිවාර්යෙන්ම ලැබෙනවමයි. ඒක තමයි කර්මය කියලා කියන්නේ. එනිසා අපි දෙවියන් ළඟට යන්න දෙවියන් දේවාලයක් නැහැ. ධර්මයේ පන්සලෙත් නැහැ. මේ සියල්ලම තියෙන්නේ Tamanගේ ගෙදර. Taman ළඟ. Taman ජීවත් වෙන තැන. රැකියා කරන තැන. ව්‍යාපාර කරන තැන. අධ්‍යාපනය ලබන තැන. නිතර යන එන තැන. අම්මා තාත්තගේ පරම්පරාව, සහෝදර සහෝදරයන්ගේ පරම්පරාව, දූ පුතුන්ගේ කල්යාණ මිත්‍ර පරම්පරාව මේ සෑම තැනකම Tamanගේ ජීවිතේ කරපු කියපු දේවල් වල ඒ ලබන සතුට සොම්නස හැමදේම ඒ ගමන තුල රැඳිලා තියෙනවා. එහෙමනම් ඔබේ ගෙදර වත්ත පිටිය යම් කිසි තත්වයක දියුණු කරන්න හිතනවා නම් හරිම ලස්සන තැනක් විදිහට ඔබේ ගෙදර වවාගෙන ඉන්නවා නම් ගෙදර භෝගයක් ආහාර පානයට ගත හැකි දෙයක් තමන්ගේ ගෙදර වත්ත පිටියේ වවාගෙන තුන් වේල කන්න පුළුවන් විදිහට ගෙවත් එන්න ආහාර ටික හදාගන්න පුරුදු වෙනවා නම් අන්න ඒ පුජ්‍යලයා තුල ධර්මයක් වැඩෙනවා ආධ්‍යාත්මය වැඩෙනවා. ඒ පුජ්‍යලයාට තමන්ගේ ජීවිතේ නිරෝගීමත් වෙන්න පටන් ගන්නවා. ඕනෑම ලෙඩක් සුව කරන්න පුළුවන් එක වෙද මැදුරක් බවට තමන්ගේ නිවස පරිවර්තනය වෙන්න ගන්නවා. මේ රටේ තියෙන හැම ලෙඩක්ම සුව කරන්නත් තමන්ගේ දරු පරපුර ලෝකේ ඉහළම තැනකට ගෙනියන්නත්
ඔබට තියෙන ඊටාම වටිනාම දහම් අභ්‍යාසය තමයි මාසයේ දින තිබෙන්නේ 28යි වසරේ මාස තියෙන්නේ 12යි. මේ සංඛ්‍යාතයේ සැලකිල්ලට අරගෙන දිගු කාලීන භෝග 12කට වඩා දිගු කාලීන සහ කෙටි කාලීන භෝග 28කට වඩා වැඩි ප්‍රමාණයක් Tamanගේ ගෙදර වවාගෙන සකසා ගැනීම. කුළුබඩු වගේ දේවල් මිරිස් ටික අම්මිරිස් දාලා උයන්නත් පුළුවන්. ගම්මිරිස් දාන්නත් පුළුවන්. අම්මිරිස් නැත්තම් මිරිස් ඉදවලා වේලලා මිරිස් කුඩු හදාගෙන කැමර ගන්නත් පුළුවන්. කාත් එහෙමයි. කාමරලා ගන්න පුළුවන්. කහ කොටලා ගන්නත් පුළුවන්. එතකොට මේ Tamanගේ ගෙදර ආහාරයට අවශ්‍ය කහ ටික, මිරිස් ටික, ඒ වගේම තුන පහ ටිකක් හදා ගන්න පුළුවන්. තුන පහ වලට මේ විදේශී රටවල් වලින් එකතු කරන දේවල් වල තියෙන්නේ කොත්තමල්ලි විතරයි. කොත්තමල්ලික වෙනුවට දේශීයව ඕන තරම් දේවල් තියෙනවා දාන්න. අන්න ඒ දේශීය දේවල් වලින් කරාඹු නැටි, සාදික්කා, වසාවාසි, එනසාල්, සූදුරු, මාදුරු මේ වගේ දේවල් කුරුඳු, ගොරක මේ හැම දෙයක්ම කුළුබඩු ගණයට අයිති වෙනවා. 3-5 ගණයට අයිති වෙනවා. මේ දේවල් Tamanගේ නිවස තුල ගොඩනැගීම තුල Taman තුල ආධ්‍යාත්මික ශක්තිය සතු වෙනවා.